විවාහයක් කියන දේ ඇත්තටම පරීක්ෂාවට ලක් වෙන්නේ මංගල පෝරුවේද දිනක් නෙමෙයි. ජීවිතේ හැමදේම ලස්සනට තියෙන දවස්වලදීත් නෙමෙයි. විවාහයේ සැබෑ මුහුණුවර පෙනෙන්න ගන්නේ එක් සහකරුවෙකුට නැගී සිටීමටවත් ශක්තියක් නොමැතිව ජීවිතේ අසරණම අමාරුම දවස් උදා වෙනකොටයි. අන්න ඒ වෙලාවට අනිත් සහකරු හැමදේම පසෙක දාලා එයාගේ ළඟින්ම ඉඳන් ශක්තියක් වෙන්න තීරණය කරන දවසටයි. විශේෂයෙන්ම කාන්තාවකට ගැබ් ගැනීම සහ දරු ප්‍රසූතිය කියන්නේ ඇගේ ජීවිතේ අමාරුම කාලයක්. ඇගේ ශරීරය, ඇගේ ශක්තිය, ඇගේ හැඟීම්, ඇගේ ආත්ම විශ්වාසය පවා මේ අවස්ථාවවලදී බිඳ වැටෙන්න පුළුවන්. වගේ දුෂ්කර කාලවල වලදී ඇයට අවශ්‍ය වන්නේ විවේචන රණ්ඩු සරුවල් හෝ චෝදනා නෙවෙයි. ඇයට අවශ්‍ය වන්නේ ක්‍රියාවෙන්ම පෙන්වන ආදරය, අප්‍රමාණ ඉවසීම සහ උපරිම සහයෝගය විතරයි. ජීවිත සහකරුවෙක් තෝරා ගැනීම අපේ ජීවිතේ අපි ගන්න වැදගත්ම තීරණය වෙන්නේ අන්න ඒ නිසයි. බාහිර රූපය ඔබව මොහොතකට ආකර්ෂණය කරાવી. මුදල් බලය ඔබව මවිත කරાવી. හැබැයි ජීවිතේ අමාරුම කාලවලදී විවාහයක් රැකගන්නේ මේ කිසිම දෙයක් නෙවෙයි. සහකරුවෙකු සතු ගුණධර්ම, කරුණාව සහ ඔබ වෙනුවෙන්ම තියෙන කැපවීම විතරයි. වචන වලින් විතරක් ආදරය කියන කෙනාව නෙවෙයි. ක්‍රියාවෙන්ම ඒ ආදරය පෙන්වන කෙනාව ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. මතක තබා ගන්න, හොඳම විවාහයක් තීරණය වෙන්නේ පරිපූර්ණ මිනිසුන්ගෙන් නෙවෙයි. ජීවිතයේ මොනතරම් දුෂ්කර වුවත්, මොනතරම් අභියෝගවලට මුහුණ දෙන්න සිදු වුණත්, එකිනෙකාව අත් නොහැර දිගින් දිගටම එකිනෙකාවම තෝරා ගන්න ආදරණීය, කරුණාවන්ත, ඉවසිලිවන්ත, කැපවීම කරන මිනිසුන් දෙදෙනෙකුගෙන් පමණයි. මගේ අදහසත් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරගෙන යන ගමන් මේක වැදගත් වෙයි කියලා හිතන වගේ යාළුවන්ට ෂෙයා කරන්න වගේම මගේ ප්‍රොෆයිල් එක ෆලෝ කරන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමෙන් ඉන්න.